Hello guys, welcome to back my YouTube channel. ඉතින් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නව නේද? ඉතින් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඇති කියලා මම හිතනවා. ඉතින් අද මම ටිකක් වෙනස් විදිහේ vlog එකක් තමයි අරගෙන ආවේ. හැමදාම ඉතින් day in life vlog නේ අරගෙන එන්නේ. ඉතින් මම අද හිතුවා මගේ වත්තේ තියෙන මල් ඔයාලත් එක්ක share කරන්න. ඉතින් ගොඩාක් මල් නැහැ. ටික ඔයාලට පෙන්වන්න ඕනේ කියලා හිතුවා. මේ දවස්වල වැස්සත් එක්ක මල් ටිකක් ලස්සනට හැදිලා තියෙනවා. මෙන්න මේ මලේ නම නම් මම දන්නේ නැහැ. නම දන්න කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. හරිම ලස්සනයි නේද මේ චූටි මල? මේ තියෙන්නේ තිය කූඩලු. ඔයාලා හැමෝම ඉතින් දන්නව ඇතිනේ. මේක නම් මම අරන් ආවේ ගමේ ගිහිල්ලා එද්දී. ගමේ ගියාම මං ගොඩාක් මල් අරන් එනවා. ළඟකදී නම් ගමේ යන්න බැරි වුණා. ඒත් ඉතින් හැම මලක්ම මෙහෙනම් හැදෙන්නේ නැහැ. රෝස මල් එහෙම ගොඩාක් මම අරගෙන ආවා පාටින් පාට. ගොඩාක් ඒවා මැරුණා. මෙන්න මේ තියෙන ප්ලාන්ට් එකත් මම ගමෙන්ම තමයි අරගෙන ආවේ. ඒක නම් මාරම ලස්සනයි. ඔන්න චූටි කෑල්ලක් අරගෙන ආවේ. දැන් නම් ලස්සනට මේක හැදිලා තියෙනවා. මේ තියෙන ප්ලාන්ට් එකටත් මම හරිම ආසයි. ලස්සන චූටි රතු පාට මලක් තමයි ඒකේ පිපෙන්නේ. මම ගොඩාක් මල් හදන්න නෙවෙයි කැමති. අර ඉන්ඩෝ ප්ලාන්ට් අන්න ඒවා හදන්න තමයි ගොඩාක්ම කැමති. මේ තියෙන රෝස මලුත් මම ගමෙන්ම තමයි අරගෙන ආවේ. කහ පාට, සුදු පාට, ලා රෝස පාට ගොඩාක් ඒවා අරගෙන ආවා. දැන් නම් තියෙන්නේ මේ රෝස මලයි, ලා රෝස මලකුයි විතරයි. ඒවා ඔක්කොම මැරිලා සවුත්තු වෙලා ගියා. ඉතින් මට සාත්තු කරන්න කාලයක් හම්බ වුණෙත් නැහැ. මේ තියෙන්නේ හබරල නේද? හබරලද මම හරියට නම නම් දන්නේ නැහැ. ඉතින් තව රෝස පොහට්ටුවක් ඇවිල්ලා තියෙනවා. ඔය තියෙන්නේ මගේ ඇන්තූරියම් පැල ටික. රතු පාට, රෝස පාට, මෙරුන් කලර්, වයිට් කලර්, ඔරේන්ජ් කලර් ඒ හැම කලරකින්ම මං ළඟ තියෙනවා. දැන් නම් තියෙන්නේ මෙරුන් කලර් එකයි, රෙඩ් කලර් එකයි විතරයි. අනිත් ඒවා ගැන මල් ඇවිල්ලා නැහැ. මේ කහමල් නම් ඉතින් ඔයාලා හැමදාම මගේ vlogs වලින් දකින්න ඇතිනේ. ඉතින් මේ වැලේ ඒ මල තමයි තියෙන්නේ. කහමල් දෙවර්ගයක් තියෙනවා. ඉතින් මේ වැලේ අර ඉස්සෙල්ලා දැක්ක මල තමයි තියෙන්නේ. මේ තියෙන්නේ බෝවිටියා නේද? නම නම් හරියට කියන්න දන්නේ නැහැ. මේකත් මම කඩෙන් ගෙනල්ලා තමයි හදාගත්තේ. ඒ වලත් ලස්සනයි. මේ අර ගොල්ල වගේ හැදුනහම ඔය තියෙන්නේ රත් මල් නේද? රත් මල්. ඒවත් චුට්ටක් විතර මගේ ළඟ තියෙනවා. මේවා ගැන නම් ඉතින් කාටවත් කියන්න ඕනි නැහැනේ. හැමෝම දන්නවනේ පොපි කියලා. වත්ත හැමදාම ලස්සනට තියාගන්න නම් මේ වගේ පොපි මල් ටිකක් හදාගත්තාම හොඳටම ඇති. මොකද කවදාවත් ඒවා පර වෙන්නේ නැහැනේ. මෙන්න මේ ඉන්ඩෝ ප්ලාන්ට් එකට නම් මම ගොඩාක්ම කැමතියි. කඩෙන් ගෙනල්ලා තමයි මම මේවා ටික හදාගත්තේ. ගේ ඇතුළෙත් මම ලස්සනට මේවා හදාගෙන ඉන්නේ. මේ වැලේ නම් කොළ ටිකක් විතර අඩුයි. මොකද මම කොළ කහ පාට වුණාම ඒ කොළ ටික අයින් කරනවා. ඒක නිසා වැල පල්ලෙහාට එල්ලිලා තිබුණාට කොළ චුට්ටක් අඩුයි. මේ ප්ලාන්ට් එකත් ලස්සනයි නේද? මම ගොඩාක්ම කැමති මෙන්න මේ වගේ ප්ලාන්ට් හිටවන්න මල් වලට වඩා.
මෙන්න මේවා නම් මම කොහේ හරි යද්දි දැකලා ගලවන් ආපු ප්ලාන්ට්. ඉතින් මම මේ වගේ ලස්සන ප්ලාන්ට් දැක්කහම කොහෙදි හරි කමන්නේ නැහැ ගලවගෙන එනවා. ඔය තියෙන වගේ කෝමාරිකා පැලේ ඒක ඉතින් හැමදාම කවුරුත් දැකලා ඇතිනේ. මේ වගේ ලස්සන ප්ලාන්ට් මම හදලා පෝච්චි වලට දාලා ගේ ඇතුලෙන් තමයි තියලා තියෙන්නේ. ඔය ඉතින් පේනවනේ මීවනත් හදලා තමයි තියෙන්නේ. ඒක නම් මාරම ලස්සනයි උසට හැදුනහම. මේ වගේ නම් මොනවද කියන්නත් මම දන්නේ නැහැ. ඕවා නම් මම කඩෙන් ගෙනල්ලා තමයි හදාගත්තේ. ඉතින් මේ වගේ ලස්සන ප්ලාන්ට් එක ජීවත් වෙනවා කියන්නේ නම් හරියට නිකන් භාවනාවක් වගේ. මේ පැලෙත් ගොඩක් ලස්සනයි නේද? ඒකෙන් නම් ගොඩාක් තිබුණා. ඉතින් දැන් ඉතුරු වෙලා තියෙන්නේ ඔය චුට්ට තමයි. මං කිව්වනේ මං ගේ ඇතුලෙත් හදලා තියෙන්නේ කියලා. ඔන්න ඔය ස්නේක් ප්ලාන්ට් එක තමයි මම ගේ ඇතුලෙන් හදලා තියෙන්නේ. අර එළියේ තිබුණු මේ ප්ලාන්ට් එකත් මම ගේ ඇතුලේ හදලා තමයි තියෙන්නේ. ඔය වගේ චූටි පෝච්චි වලට දාලා. ඒවා ඉතින් තාම හැදෙන ගමන් තමයි තියෙන්නේ. ඉතින් මේ වෙලාවේදී මම ඔයාලට ආදරෙන් මතක් කරනවා මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලම මාත් එක්ක මේ ලස්සන වීඩියෝ බලන්න එකතු වෙන්න කියලා. ඉතින් මේ තියෙන කැනස් මේ වගේ රතු පාටක් තිබුණා. ඒවා නම් හැදිලා නැහැ. ඔන්න කහ පාට එක නම් හැදිලා තියෙනවා. ඉතින් අද vlog එකට ඔයාලා කැමති වෙයි කියලා මම හිතනවා. ඉතින් ඔන්න ඔහොම තමයි මගේ මල් ටික ඔයාලත් එක්ක share කරගත්තේ. ඉතින් අදට මම ගිහිල්ලා එන්නම්. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. bye.